ඔයාලා ඔක්කොමලම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා බලනවද කොහෙද මේ හදිස්සියේ යන්නේ කියලා. ඇත්තටම අපි අපේ ගමන පටන් ගත්තේ මහියංගනේ තියෙන රත්නැල්ලේ. රත්නැල්ල පාමුල තමයි ඔයාලට ඔය දකින්න හම්බෙන්නේ. ඇත්තටම රත්නැල්ලට ගියාට පස්සේ රත්නැල්ල කියන්නේ කොච්චර ලස්සන තැනක්ද කියලා අපිත් ඉස්සල්ලාම තමයි දැනගත්තේ. ඔයාලට ඈතට පේන්නේ ඒ ලස්සන ඇල්ලේ සුන්දරත්වය. අපිත් පළවෙනි පාරට තමයි ඒ සුන්දරත්වය විඳගත්තේ. අපි රත්නැල්ලත් බලාගෙන ඊළඟට පිටත් වුණා මැදමහනුවර තියෙන වැවතැන්න කියන කැම්පින් සයිට් එකට. ඇත්තටම පුදුමාකාර ලස්සනක් තිබ්බේ. මොකද ඔය පේන්නේ ඔයාලට 18න් යනකොට මහියංගනේට වැහැපු වැස්ස නිසා මීදුමත් එක්ක වලාකුළු. අපි කැම්පින් සයිට් එකට යනකොට නම් ගොඩක් රෑ වුණා. ඒ හේතුන් හන්දා ඉක්මනට ටෙන්ට් ටික ගහගෙන අපි උයන්න පටන් ගත්තා. ගොඩක් කට්ටිය හිටපු නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ අපිට. බලන්නකෝ අපි ගියපු වැවතැන්න කැම්පින් සයිට් එකේ උදේ view එක. ඇත්තටම අපි ගොඩක් රෑ වෙලා ඒ සයිට් එකට ගියපු නිසා වටපිටාවේ තියෙන සුන්දරත්වය අපිට බලා ගන්න බැරි වුණා. ඔය ඈතින් පේන්නේ වික්ටෝරියා. ඇත්තටම මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ දවල් වෙලා. ඒ නිසා පිටතින් ඇහෙන සද්දවල් ගණන් නොගෙන ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් තවත් දවසක ඔය වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් ඔයාලා මාව අහන් හිටියටත් බලන් හිටියටත් ගොඩාක් ස්තුතියි.